අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ ගාඩන් එක කවර් කරන්න තියෙන එයා ෆෝස් නෙට් එක මල් වලින් පුරවන්නේ කොහොමද කියලා. අද වීඩියෝ එක ලස්සනම ලස්සන මල් ගොඩක් පිපෙන මෝර්නින් ග්ලෝරි ගැන. ඔයාලට මේ වීඩියෝ එකේ දකින්න පුළුවන් මම මේ මෝර්නින් ග්ලෝරි වල හදලා තියෙන්නේ මගේ එයා ෆෝස් නෙට් එක කවර් වෙන්න. මොකද එතනට හොඳ තද අවුවක් තියෙන නිසා එයා ෆෝස් නෙට් එක තනියෙන් තිබ්බම චුට්ටක් පාළු ගතියක් තියෙන නිසා. මේ මෝර්නින් ග්ලෝරි කියලා කියන්නේ අපිට එයා ෆෝස් නෙට් එකක් කවර් කරගන්න හොඳම පැලයක්. හැබැයි ඔයාට එයා ෆෝස් නෙට් එකකින් කවර් කරපු ගාඩන් එකක් නැහැ කියලා මෝර්නින් ග්ලෝරි හදන්න බැරි වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් එල්ලෙන පෝච්චි එක එහෙම නැත්නම් ආච් එකක වුණත් මේ මෝර්නින් ග්ලෝරි වැල් ලස්සනට හදන්න. අපේ කලෙක්ෂන් එකේ මෝර්නින් ග්ලෝරි තියෙනවා රෝස පාට, දම් පාට සහ නිල් පාට. මෝර්නින් ග්ලෝරි කියන්නේ කිසිම කරදරයක් නැතුව අපිට අපේ ගාඩන් එක මල් වලින් පුරවන්න පුළුවන් පැලයක්. සාමාන්‍යයෙන් හොඳට වැඩුණු වැලක මල් 100ක් 150ක් වුණත් පිපෙනවා තද අවුවක් තියෙනවා නම්. මෝර්නින් ග්ලෝරි වල මල් ටික පර වුණාම සීඩ්ස් හැදෙනවා. ඒ සීඩ්ස් වලින් ඔයාලට පුළුවන් නැවත නැවතත් පැල හදාගන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එක සැරයක් මල් පිපිලා ගහ සම්පූර්ණයෙන්ම මැරිලා යනවා කියලා. මෝර්නින් ග්ලෝරිත් කාලෙකදී අපි මුළු ගහම කප්පාදු කරොත් ඊළඟට ආයෙත් දළු දාලා හරිම ලස්සනට හැදෙනවා. මේ ඔයාලට පේන්නේ දම් පාට වගේම රෝස පාට මෝර්නින් ග්ලෝරි. මෝර්නින් ග්ලෝරි වලටත් රෝස වලට වද වලට වගේම තද සූර්යාලෝකයක් ඕනෙමයි. ඉරේලිය වැටුණ ගමන් තමයි මෙයා පිපෙන්න ගන්නෙ. මෝර්නින් ග්ලෝරිත් කියන නමේම තියෙනවනේ උදෑසන හිරුවෙලිය වැටෙනකොටම මෙයා පිපෙන්න ගන්නවා. ඒ වගේම තමයි මෝර්නින් ග්ලෝරිස් වලට ගොඩාක් වතුර ඕනේ නෑ. පස් මාධ්‍ය හදනවා නම් ඔයා මේක පෝච්චි එක හරි බිම හරි වතුර හොඳට බැහැලා යන පසක් වෙන්නම ඕනේ. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ ගාඩන් එකෙත් අර මම මුලින් පෙන්නුවා වගේ එයා ෆෝස් නෙට් එකක් තනියෙන් තියෙනවා නම් එයාව මල් වලින් පුරවන්න මෙන්න මේ මෝර්නින් ග්ලෝරි පැල අපෙන් පර්චේස් කරන්න. ඔයාලට රෝස පාට, දම් පාට සහ නිල් පාට කියන පාට තුනම අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕනේ 071 197 99 81ට හෝ 070 419යි 8976 කියන අපේ WhatsApp numbers දෙකෙන් එකකට ඔයාට ඕනේ පැල ගාන, ඔයාගේ නම, දුරකථන අංකය සහ ලිපිනයත් එක්කම WhatsApp කරන එක. ඔයාලා ඕඩර් එකක් WhatsApp කරනකොට ඔයාලට ඕනේ පැලේ මොකක්ද කියලා අනිවාර්යෙන් දාන්න. පැල කීයද, අර දාලා තිබුණ පැල කීයද කියලා මැසේජ් එක දාපුවාම දැන් මම දවසකට වර්ග ගොඩාක් ඔයාලට ඇඩ්වර්ටයිස් කරනවානේ. එතකොට මට හොයාගන්න බෑ ඔයාට අවශ්‍ය පැලේ මොකක්ද කියලා. ඔයා හරියටම ඕඩර් එක ප්ලේස් කරොත් ඉක්මනින්ම මට ඔයාට රිප්ලයි කරන්න පුළුවන්.